ඇයි බොලා මන්නම් කිව්වේ කලකිරීමෙන් ආඳුන්නේ. මනමාලිව ලෑස්ති කරන්න ලක්ෂ 7යි කිව්වහම රෙද්ද අඳින්න දන්නේ නැති එකී හෙළුවෙන් යනවා මිසක් අය මොනවාද? තවත් එකෙක් ලව්වා රෙදි අඳගෙන යන්නේ. මේ වල් ගෑනුන්ට හිතෙන්නේ නැද්ද රෙද්ද අඳ ගන්න? මම යන්නේ මිනිහෙක් එක්ක යන්න. එයිද පිට මිනිහෙක් ඇවිල්ලා මට රෙදි අඳලා ඉංගනේරියේ රැලි බින්දේ මම් විතරද ඉංගනේරියේ රැලි හැදුවේ මම් විතරද නෑ උඹ නෙමෙයි අයි මං දීගෙන දවසේ අරු බින්දලා ඌ බින්දලා හදලා එව්වේ රැලි ඌනේ ඉස්සෙල්ලා අතපත ගාලා රැලි හදන්නේ ඌ තමයි රැලි බින්දින්නේ ඒ ඔක්කොම කරලානේ මාව උඹට දුන්නේ මිනිහ අහනකොටම කියන්නේ ඉංගනේරියේ රැලි බින්දේ මම් විතරද නෑ අරු බින්දලා එව්වේ රැලි හැදුවේ මම් විතරද නෑ අරු හදලා එව්වේ කටට ලුණු කැඳ පස්සට විල්ලූද ඔව් පස්සට නෙමෙයි ඔකට කියන්න ඕනේ වචනේ තියෙනවා බනට කියන්න බෑ බොලන් ඔව් නැත්තම් ගැමි වහරේ තියෙන්නේ කටට ලුණු කැඳ අහවල් එකට විල්ලූද කියලා. එහෙම තමයි තියෙන්නේ. කරුමෙට හම්බෙච්ච මේ ශරීරේ මොක ගෑවත් ඔච්චරයි. ඇස්වල නිල් පාට ගාලා රතු පාට ගාලා දම් පාට ගාලා හොම්බ උලලා මොකෙක් හරි ගෙනල්ලා එව්වා කුරුටු ගාලා පොටි මැදලා වැලි කොළ දාලා කපලා තීන්ත ආලේප කරලා මෙහෙම ගොන් જાතියක් නේද ඇත්තටම මනුලව මෙහෙම හරක් જાතියක් මනුලව මෙහෙම සත්තු જાතියක් මනුලව මොනවද මේ කරලා තියෙන්නේ ධනය විනාශ කරලා ධනය ගිනි තියලා හොරා කාලා හම්බ කරනවා ඊට පස්සේ හොරා කකා හම්බ කරනවා අසාධාරණයෙන් හම්බ කරනවා නොමනා දෙයට යොදවනවා ඒවාට සැපයි කියලා අපි රැවටිලා ඉන්නේ මේ වාගේ වහල් ලෝකයේ දුවන මේ අශීලාචාර ගමන නවත්තන්න ඔබ මෙතෙක් කළ වැරදි කවරේදයි බලා ඒවා නිවැරදි කරන්න වීරිය කරන්න නොකර ඉන්න වීරිය කරන්න පින්නතුනි මං ඔය වීරිය ධර්ම දෙකක් කිව්වේ තව දෙකක් තියෙනවා බුද්ධ පූජාවට වෙලාව ඉතුරු කරලා ඒ දෙකම එක උඩ තියලා වඩන්නයි හදන්නේ